අයිබෝන් කියලා ආදරෙන් පිළිගන්නවා අද සියලුම දෙනාම ක්‍රිෂාන් මූවි රිවිව් YouTube channel එකට. ඉතින් අද ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ 2025 උණු උණුවෙම රිලීස් වුණු සුපිරි ඇක්ෂන් මූවි එකක්. ඉතින් මූවි එකේ කතාව වෙන්නේ මෙහෙමයි. ගුණා කියලා තරුණෙක් ඉන්නවා. ඉතින් මේ ගුණාගේ තාත්තා ඇවිල්ලා මේ ප්‍රදේශයේ ගොඩක් ප්‍රසිද්ධ දරුණු මැරයෙක්. ඉතින් මෙයා ගොඩක් නීති විරෝධී වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ. ඉතින් මේ තාත්තගෙන් පරිගන්න ඕන නිසා ගුණා තාත්තගේ ප්‍රතිවාදී කණ්ඩායමකට එකතු වෙනවා. ඉතින් මේ කණ්ඩායමකට එකතු වෙලා තාත්තගේ මැරයෝ තාත්තට උදව් කරන මැරයෝ එක එක්කෙනා මරලා එයාගෙන් පරිගන්න විදිය තමයි මේ මූවි එක පුරාටම තියෙන්නේ. ඉතින් පටන් ගන්න ඉඳන් අවසාන වෙනකන් ත්‍රාසයේ බීතියේ කුතුහලයේ තියන්න බලන්න පුළුවන් සුපිරි මූවි එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ මූවි එකේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මූවි එකේ කතාවට යන්න කලින් ක්‍රිෂාන් මූවි රිවිව් YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක අවසානයේ දක්වාම රැඳී සිටින්න කියලාත් ආදරෙන් ඔයාලා සියලුම දෙනාට මතක් කරනවා. ඔන්න ඉතින් මේ මූවි එක පටන් ගන්නෙම භයානක මිනි මැරුමකින්. ඉතින් මේ විදිහට පොලිසියනුත් කල්පනා කරනවා මෙයාව මැරුවේ කවුද කියලා. ඉතින් පොලිසියටත් හොයාගන්න බෑ. ඊට පස්සේ පෙන්නනවා වරායෙන් නීති විරෝධී බඩු වගයක් පන්නන විදිය. ඉතින් මේ වරායේ නිලධාරියත් යම්කිසි පාර්ශවයකට උදව් කරනවා. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ පාර්ශවය මොකක්ද කියලා. ඉතින් ඔය අතරේ පෙන්නනවා එක්තරා පුද්ගලයෙක් දුවගෙන ඇවිල්ලා තමන්ගේ නායකයාට එහෙම නැත්නම් තමන්ගේ ලොක්කට කියනවා මැංගෝ කියන පුද්ගලයා අපේ කට්ටියක් අල්ලගෙන ඉන්නවා. ඒ කට්ටියව මරයි කියලා. ඉතින් මේ මැංගෝ කියන පුද්ගලයාගෙන් මේ අනිත් පාර්ශවයට ගොඩක් කරදරයි. ඉතින් මේ මැංගෝ එතෙන්ට අල්ලගෙන ඉන්නවා කිව්වා මේ කට්ටියව මේ නායකයා අහනවා එයාගේ ලීඩර් අහනවා එහෙම නැත්නම් ලොක් අහනවා ගුණා එතෙන්ට ගියාද කියලා. ඊට පස්සේ කියනවා ඔව් ගුණා එතෙන්ට ගියා කියලා. ඉතින් මේ ගුණා කියන පුද්ගලයා තමයි අපේ කතාවේ නායකයා. ඉතින් මෙයා ගොඩක් දරුණු කෙනෙක්. ඉතින් ගුණා කොහොම හරි එතනින් මැංගෝව මරනවා. එතන ඉන්න සේරටම මෙයාගේ අත් දෙක බැඳලා තිද්දිත් මෙයා ඒක ලෙහාගෙන එතන ඉන්න කට්ටියටම ගහනවා. ගහලා මේ සේරම මරලා දානවා. ඉතින් ඒ විදිහටම මැංගෝවත් මරලා දානවා. ඉතින් මැංගෝවත් දන්නේ නැහැ මේ කවුද කියලා. මැංගෝ කියන්නේ ගොඩක් ඒ පැත්තේ ප්‍රසිද්ධ දරුණු මැරයෙක්. ඉතින් මැංගෝ අහනවා කවුද කියලා. ඉතින් මැංගෝට හිතා ගන්නත් බෑ මේ කවුද කියලා. ඉතින් මේ විදිහට මැංගෝව මරලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගුණා එළියට එන්නේ. ඉතින් ඊට පස්සේ මේ ගුණාගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම හොයනවා මේ ගුණා කියන්නේ කවුද කියලා. ඉතින් ඇත්තට මේ වෙලාවේ තමයි මෙයාලා ගුණාගේ මූණ දකින්නේ. ඉතින් ඊට පස්සේ ගුණාට මෙයාලා කරන්න යන දේ මොකක්ද කියලා අපි බලමු. ඉතින් මේ සිදුවීම් පස්සේ ගුණා යනවා තමන්ගේ බොස් ගාවට. ඉතින් ගුණාගේ බොස් ගුණාට ගොඩක් සතුටුයි. ගුණාට ගොඩක් ප්‍රශංසා කරනවා කරපු වැඩේ හොඳයි කියලා. ඉතින් මැංගෝ මෙයාලට විශාල කරදරයක් වෙලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ පෙන්වනවා අපිට ගුණාගේ පෙම්වතිය. ඉතින් මෙයා හෝටලයක රිසෙප්ෂන් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ පෙන්වනවා ගුණා මෙයාව හම්බ වෙන්න වෙන විදිය. හැබැයි ගුණාගේ පෙම්වතිය ගුණාට එච්චර කැමැත්තක් නැහැ. නැත්නම් ගුණත් එක්ක අමනාපෙන් ඉන්න බවක් තමයි පෙන්වන්නේ. ඉතින් කොහොම හරි ගුණා බලෙන්ම මෙයාගේ පෙම්වතිය බයික් එකේ දාගෙන එයාව ගේ ගාවට යනකම් අරන් යනවා. ඉතින් එයා කියනවා මං වාට කැමති නැහැ. අපේ සම්බන්ධය නවත්තමු කියලා. ඉතින් ওই සිද්ධියෙන් පස්සේ පෙන්නනවා ගුණාගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් කතා කරලා කියනවා යාළුවා ගෙදර ආවේ නැහැ චුට්ටක් හොයලා බලන්න කියලා. ඉතින් එයා ඉන්න ක්ලබ් වලට සහ විවිධ තැන් වලට ගිහලා යාළුවා හොයලා බලනවා. ඉතින් අන්තිමට කොහොම හරි පාරක බීලා වැටලා ඉද්දි මෙයාගේ යාළුවම හම්බ වෙනවා. මෙයා ඉතින් මේ යාළුවව ගෙනත් දානවා. ඉතින් ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන් මේ යාළුවා කොහොමද මේ කතාවට එන්නේ කියලා. ඉතින් ඔය සිදුවීම් පස්සේ ගුණා යනවා ශේෂු කියන පුද්ගලයාව හම්බ වෙන්න. ඉතින් ශේෂු කියනවා කොහොම හරි පාපන්නව මරලා දාන්න කියලා. මේ පාපන්න කියන්නේ ගුණාගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ නායකයා. ඉතින් ගුණා කියනවා මං අනිවාර්යයෙන්ම කොහොම හරි පාපන්නව මරලා දානවා. ඔය කිසි දෙයකට කලබල වෙන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ ගුණාගේ පෙම්වතිය කියපු විදිහටම ගුණා යනවා එයාගේ පෙම්වතියගේ තාත්තා හම්බ වෙන්න. ඉතින් තාත්තා කියනවා මගේ දුව ගොඩක් ඉගෙනගත්තු කෙනෙක්, වාවායි කෙනෙක් අපිට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් ගුණා කියනවා ඔයා කැමති උනත් නැතත් මං කොහොම හරි ආව බඳිනවා. ඔයා කැමති නැත්නම් මං එයාව බලෙන් හරි අරගෙන යනවා කියලා. ඉතින් ඔය අතරේ ඊට පස්සේ අපිට පෙන්නනවා පාපන්නගේ තවත් මරණායකයෙක්. එහෙම නැත්නම් එයාගේ කල්ලියේ නායකයෙක් පෙන්නනවා. ඉතින් එයා මේ වෙලාවේ එක්තරා පුද්ගලෙක්ට කරදර කරන ගමන් ඉන්නේ. ඉතින් මෙයාලා මේ ගෑනු කට්ටියට ගොඩක් කරදර කරන කට්ටිය. ඉතින් මෙයාලා සල්ලි දීලා මිනිස්සෙක්ව අල්ලගෙන ඒ මිනිස්සයාගේ බිරිඳ හරි දුව හරි අරගෙන ඉන්න જાතිය පුද්ගලෙක් තමයි මෙයා. ඊට පස්සේ පෙන්නනවා මූවි එකේ මේ ඉස්සෙල්ලා ගුණා මරපු මැංගෝගේ මල සිරුර ගල්වලක තිබිලා ගොඩ ගන්නවා. ඉතින් ওই වෙලාවේ ගුණාගේ කණ්ඩායමේ නායකයා වගේම මේ පාපන්න කියන පුද්ගලෙක් මෙතෙන්ට එනවා. ඇත්තටම පාපන්න කියන්නේ කලින් ගුණාගේ කණ්ඩායමේ නායකයා ගාව වැඩ කරපු පුද්ගලෙක්. ඉතින් එයා ගාව වැඩ කරද්දී යම්කිසි හොර වැඩක් කරලා මොකක් හරි වැඩක් කරලා අහුවෙලා එයාගේ කණ්ඩායමෙන් අයින් කරපු කෙනෙක් තමයි මේ පාපන්න කියන්නේ. ඉතින් කොහොම හරි ගුණාගේ බොස් ඉන්නේ මේ පාපන්න ගැන ගොඩක් තරහින්. මොකද තමන් යටතේ හිටපු කෙනෙක් තමන්ට අභියෝග කරන්න තරම් උඩට අවිල්ලා ඉන්නවා කියන්නේ
නායකයෙක්ට එහෙම නැත්නම් බොස් කෙනෙක්ට ඒක දරා ගන්න බෑ. එයා ගොඩක් ඊර්ෂ්‍යායි පාපන්නත් එක්ක. ඉතින් මෙයා හදන්නේ කොහොම හරි පාපන්නගේ මේ සම්පූර්ණ ජාලයම බිඳවට්ටලා පාපන්නව මරලා දාන්න. ඉතින් මෙයා ඒකට පාවිච්චි කරන්නේ ගුණාව. හැබැයි ගුණා කියන්නේ ඇත්තට මේ පාපන්නගේ පුතා. හැබැයි ගුණාගේ බොස් දන්නේ නැහැ මේ දෙන්න තාත්තයි පුතයි කියලා. ඉතින් පොලිසිය දාලත් ගුණාගේ බොස් බලනවා පාපන්නව අත්අඩංගුවට ගන්න. නමුත් පොලිසියටත් අත්අඩංගුවට ගන්න බැරි වෙනවා. ඉතින් ඔය අතරේ පෙන්නනවා ගුණා එයාගේ පෙම්වතියයි ආයේ කතා කරනවා. එයා කියනවා අපේ සම්බන්ධය නවත්තලා දාමු. මගේ තාත්තවට කැමතිත් නැහැ. මං වාට කැමතිත් නැහැ. අපි මේක බ්‍රේක් අප් කරමු කියලා. ඉතින් ගුණා බ්‍රේක් අප් කියන එකේ තේරුමවත් දන්නේ නැහැ. ඇත්තට මේ අධ්‍යාපනයක් නැති තරුණයෙක්. ඉතින් ওই සිදුවීම් පස්සේ ගුණා හිතින් ගොඩක් කඩා වැටෙනවා. මෙයා ඇත්තට මෙයාගේ පෙම්වතියට ගොඩක් ආදරේ. ඊට පස්සේ මෙයා එයාගේ යාළුවෝ දෙන්නෙක් එක්ක එකතු වෙලා මත්පැන් සාදයක් පවත්වනවා. ඉතින් ওই සිදුවීම තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ ගුණා මරපු මැංගෝගේ යාළුවා යනවා මැංගෝ මරපු කෙනාගෙන් පලි ගන්න. හැබැයි ගුණා දන්නේ නැහැ මේක. ඔය අතරේ ගුණාගේ පෙම්වතියගෙන් කෝල් එකක් එනවා වායෙන්ඩ ඇවිල්ලා මාව හම්බ වෙන්න කියලා. ඉතින් ගුණා එතන ගිහින් අහනවා දැන් සම්බන්ධය නවත්තමු කියලා කියලත් ඇයි දැන් ඔයා ආයෙ කතා කරන්න කියලා. ඉතින් පෙම්වතිය කියනවා මට ඔයා නැතුව ඉන්න බෑ කියලා. ඉතින් පෙම්වතියට කියනවා ගුණා ඇයි එහෙනම් ඔයා මේක නවත්තමු කිව්වේ කියලා. කොහොම හරි යාලා කේක් එකක් කපලා එයාලගේ ආදරේ ඒ විදිහට සෙලිබ්‍රේට් කරනවා. ඉතින් ඔය අතරේ ගුණාට කෝල් එකක් එනවා එයාගේ හොඳම යාළුවගෙන්. ඉතින් මේ වෙලාවේ ඇත්තටම යාළුවව මරලා දාලා. ඉතින් යාළුවව බේරගන්න ගුණාට යන්න බැරි වුණා. ඉතින් ගුණා යද්දී යාළුවගේ මල ගෙදරට තමයි අන්තිමට ගුණාට යන්න වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ යාළුවගේ අම්මා කියනවා බලන්න ගුණා ඔයා නැති වුණානේ. ඔයා නැති වුණ නිසා තමයි මගේ පුතාව නැති වුණේ. පුතා මැරුණේ කියලා. ඉතින් ගුණා ඒ වෙලාවේ ගොඩක් දුක් වෙනවා. මොකද ගුණාත් එක්ක චූටි කාලෙම එකට හිටපු ගුණාගේ හොඳම යාළුවා තමයි මේ නැති වෙලා තියෙන්නේ. ඉතින් ගුණා ගොඩක් තරහින් ඉන්නේ. වගේම ගොඩක් දුකින් ඉන්නේ. ඒ වෙලාවේ ගුණා එතනින් නැගිටලා යනවා. ඊට පස්සේ පෙන්නනවා ගුණයි එයාගේ යාළුවයි පොඩි කාලේ ඉන්න සිදුවීමක්. ඉතින් මේකට ගුණා ගොඩක් දුකයි ගුණාට. ඉතින් මේ වෙලාවේදී ගුණා කියනවා මං අනිවාර්යයෙන්ම මගේ යාළුවව මරපු කෙනාව මරලා දානවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගුණාව මරපු සිද්ධිය. ඉතින් ඇත්තටම මේ ගුණාව මරලා තියෙන්නේ ක්ලබ් එකක් ඇතුලේ. මෙයා ඒ ක්ලබ් එකේ මොන හරි ඔට්ටුවක් දාලා මෙයා පෙරදිලා සල්ලි ගොඩක් මෙයා ක්ලබ් එකට ගෙවන්න තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මේ සල්ලි ඉල්ලනකොට මැංගෝගේ යාළුවා කියනවා මට උඹේ අම්මව හරි නංගිව හරි දීපන් සල්ලි වෙනුවට කියලා. ඉතින් ඒකට තරහා ගියපු ගුණාගේ යාළුවා බෝතලයක් කරලා එයාව මරලා දාන්න හදද්දි තමයි ඒකින් ඇනලා ගුණාව මරලා දාන්නේ. ඉතින් කොහොම හරි අන්තිමට මේ මැංගෝගේ යාළුවත් නැත්තම් ගුණාගේ යාළුවව මරපු කෙනාවත් ගුණාව මරලා දානවා. ඒ විදිහටම පිහියෙන් බෙල්ලට ඇනලා තමයි මරලා දාන්නේ. ඉතින් ඇත්තට මෙයා මැරෙන්නේ නැහැ. මෙයා රෝහල්ගත වෙලා ඉන්නේ. හැබැයි හිටියත් එයා මැරෙන්න ඕන මෙන්න. ඉතින් කොහොම හරි පාපන්නම ඇවිල්ලා එයාගේ ඔක්සිජන් මාස්ක් එක ගලවලා එයාව මරලා දානවා. එයා කියනවා මට මෙයා දුක් විඳිනවා මෙහෙම බලාගෙන ඉන්න බෑ කියලා. ඉතින් කොහොම හරි පාපන්නා කියනවා ශේෂුටයි එයාගේ හොඳම ගෝලයාටයි කොහොම හරි මේ කවුද කියලා හොයාගන්න ඕන. හොයාගෙන මූව මරලා දාන්න කියලා. ඉතින් ඔය අතරේ පාපන්නට කෝල් එකක් එනවා. පාපන්නට කියනවා එයාගේ වාහනේ ලෑස්ති කරලා තියෙන්නේ. ඇවිල්ලා ගන්න කියලා. ඉතින් ඇත්තටම මේක ගුණාගේ ප්ලෑන් එකක්. ගුණා හදන්නේ කොහොම හරි පාපන්නව තනි කරලා අරගෙන පාපන්නව මරන්න. හැබැයි පාපන්න මේක දැනගෙන තමයි මෙතෙන්ට එන්නේ. එයා ලෑස්ති වෙලා ඉන්නේ. පාපන්න කියන්නේ ගොඩක් කපටි පුද්ගලයෙක්. ඉතින් මේ වෙලාවේ පාපන්න එකපාරටම කලන්තය හැදිලා වගේ අපිට පෙන්නනවා. වාහනේ නවත්තනවා. හැබැයි ගුණා වාහනේ නවත්තලා බලනකොට වාහනේ ඇතුලේ කවුරුත් නැහැ. ඉතින් ඒ වෙලාවේ පාපන්න ගුණාට පහර දීලා ගුණාව ගිහිල්ලා බඳිනවා එයාලගේ තැන පාළු තැනක. ඉතින් ඊට පස්සේ පාපන්න එතෙන්ට ඇවිල්ලා කියනවා ඔයාට පුළුවන් ද විෂ මත්ද්‍රව්‍ය දාලා මාව නවත්තලා දාන්න. මං ඔබව මරලා දානවා කියලා. ඉතින් කොහමද ඊට පස්සේ පෙන්නනවා ගුණා එතනින් ගිහිල්ලා එයාගේ යාළුවෙක් එක්ක මේ විස්තරය කියනවා. ගුණා ඇත්තටම පාපන්නගේ පිස්තෝලෙත් අරන් ගිහිල්ලා. ඉතින් එතන විස්තරය කිව්වහම ගුණා කොහොම හරි පාපන්න ගුණාට වෙඩි තියන්න හදද්දිම ගුණා එයාගේ පිස්තෝලේ උදුල්ලා අරගෙන එයාගේ ඔළුවට තියනවා. ඉතින් ඒ වෙලාවේ පාපන්නගේ කට්ටිය එනවා ගෝලියෝ ටික එනවා. ඉතින් කොහොම හරි ගුණා ඒ ගෝලියෝ සේරටමත් ගහලා පාපන්නට පිස්තෝලෙන් ගාලා පාපන්නගේ පිස්තෝලෙත් අරගෙන එයා එනවා එයාගේ ගෙදර. ඉතින් ওই සිදුවීම එයා ශේෂුටයි එයාගේ යාළුවෝ සේරටමයි කියනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ පාපන්න ගොඩක් බය වෙලා ඉන්නේ. මොකද පාපන්න හිතුවේ නෑ මෙහෙම වැඩක් වෙයි කියලා. ඉතින් පාපන්න බය වෙලා ඉන්නේ මේ කවුද කියලා. ඉතින් එයා ඊට පස්සේ එයාගේ හොඳම යාළුවා ශ්‍රී එයා ශ්‍රීට කියනවා මටත් මේ වගේ පුතෙක් හිටියා. එයත් මේ වගේ වෙන්න ඇති කියලා. හැබැයි පාපන්න දන්නේ නෑ මේ තමන්ගේ පුතා කියලා. හැබැයි ගුණා දන්නවා මේ තාත්තා කියලා. විදිහට කොහොම හරි තාත්තගේ මැරියෝ ටික සේරම මරලා දාලා එයාගේ පිස්තෝලෙත් අරගෙන යනවා. ඉතින් ওই විස්තරේ එයා ශේෂුටයි එයාගේ යාළුවන්ටයි කියනවා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා ගුණාගේ බොස්
කතා කරනවා ශේෂුත් එක්ක. ඉතින් ගුණාගේ බොස් කියනවා කමන්නේ මේ පාර පාපන්නව අතහැරුණා. හැබැයි ඊළඟ පාර පාපන්නව අතහරින්න බෑ. අනිවාර්යයෙන්ම පාපන්නව මරලා දාන්න ඕන කියලා. ඉතින් ওই විදිහට ඉන්නකොට ගුණාගේ පෙම්වතිගේ තාත්තා ඕඩර් එකක් දෙනවා ශ්‍රීට. ශ්‍රී කියන්නේ පාපන්නගේ හොඳම යාළුවා. ඉතින් එයා ශ්‍රීට ඕඩර් එකක් දෙනවා ගුණාව අනිවාර්යෙන් මරලා දාන්න කියලා. ඉතින් මේක ගුණාගේ පෙම්වතිය ඇවිල්ලා ගුණාට කියනවා. ඉතින් ඔය ඕඩරෙත් එක්ක කොහොම හරි ගුණාගේ ගෙදරට කට්ටිය යනවා ගුණාව හොයාගෙන මරලා දාන්න. ඉතින් ගුණා ගෙදර හිටියෙත් නැහැ. හැබැයි කොහොම හරි අන්තිමට ගුණා ඉන්න හැම තැනකටම යනවා. එයාගේ යාළුවාගේ ගරේජ් එකට, ගුණා නිතරම ඉන්න හෝටලෙට, ඔය වගේ විවිධ තැන් වලට යනවා. නමුත් මේ කාටවත් ගුණාව හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙයා ඒ ඉන්න කට්ටියටත් තර්ජනය කරලා යනවා එතනින්. ඉතින් ඔය අතර පෙන්නනවා පාපන්නයි ශේෂුයි කතා කරමින් ඉන්නවා. ඉතින් මේ ශේෂු පාපන්නට උදව් කරාට පාපන්නත් එක්ක හිත යටින් තරහ තියෙන කෙනෙක්. මොකද පාපන්න කියන්නේ මත්ද්‍රව්‍ය විකුණපු කෙනෙක්. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවන කෙනෙක්. ඉතින් ශේෂුගේ මල්ලිත් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ශේෂුගේ මල්ලි මැරෙනවා. ඉතින් මෙයා ඒකට පාපන්නත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ. හැබැයි පාපන්නත් දන්නවා මේ සිදුවීම. මෙයා තරහින් ඉන්නේ. ඒ වගේම මල්ලි මැරුණා. මල්ලි මැරිච්ච නිසා මගෙන් පලි ගන්නවා කියලා. ඉතින් පාපන්න අහනවා ශේෂුගෙන් කෝ ඔයා මාව මරන්න හදපු ආයුධය කෝ මේ ගුණා කෝ කියලා. ඉතින් ඒ වෙලාවේ පාපන්න ශේෂුව මරලා දාන්න හදද්දිම ගුණා පැත්තෙන් ඉඳන් ඇවිල්ලා පාපන්නට පිහියෙන් ඇල්ලලා මරලා දානවා. පාපන්න ඇත්තටම එතනම මැරෙනවා. පාපන්න හිතුවෙත් නෑ ශේෂු හිතුවෙත් නෑ ගුණා මෙතෙන්ට එයි කියලා. හැබැයි ගුණා ශේෂුට පොරොන්දුවක් දීලා තිබ්බා මම සිංහයාගේ ගුහාව ඇතුළේදීම හම්බෙලා මරලා දානවා කියලා. ඉතින් ඒ කියපු විදිහටම ඊටාම දරුණු විදිහට ගුණා එයාගේ පිහියෙන් පාපන්නගේ බෙල්ලට ඇල්ලලා මරලා දානවා. ඉතින් ඒ වෙලාවේ ගුණා කියනවා ඔයා මගේ තාත්තා. හැබැයි ඔයා ඒක දන්නේ නැහැ. මම ආවේ ඔයා මගේ තාත්තා කියලා මුළු ලෝකෙටම කියන්න. හැබැයි මම මගේ තාත්තව මරලා දැම්මා කියලා. ඉතින් ওই විදිහට තමයි ඒ කතාව එතනින් මේවා වෙන්නේ. ඉතින් ඇත්තටම ඊට පස්සේ පෙන්නනවා පාපන්නගේ අවසන් කටයුතු. ඉතින් එයාගේ සෑහෙට ගිනි තියන්න ශ්‍රී කියනවා පාපන්නට පුතෙක් ඉන්නවා එයා එනවා කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි අපිට පෙන්වන්නේ කතාවේ ඇත්තටම පෙන්වන්නේ ගුණාගේ අම්මයි ගුණයි දෙන්නම එනවා. ඉතින් ඒ වෙලාවේ තමයි අපි හැමෝම දැනගන්නේ මේ පාපන්නගේ පුතයි තමයි මේ ගුණා කියලා. ඉතින් ඒ වෙලාවේ පාපන්නගේ හොඳම ගෝලයා ගුණාට ගහලා ගුණාව මරලා දාන්න හැදුවත් ශ්‍රී එක නවත්තනවා. මොකද ශ්‍රී කියනවා මේ මංගල කටයුතු හොඳට කරන්න ඕනේ කියලා. ඉතින් කොහොම හරි ගුණා එයාගේ අම්මට පොරොන්දු වෙච්ච විදිහටම තාත්තගේ අවසන් කටයුතු කරනවා. ඒ කියන්නේ පාපන්නගේ අවසන් කටයුතු කරනවා. මෙයාගේ අතින්ම ඒ චිතකයට ගිනි තියලා පාපන්නගේ අවසන් කටයුතු කරනවා. ඉතින් ඔය අතරේ එයා පාපන්නව මරණ අවස්ථාවේ වෙච්ච සිදුවීමත් පෙන්නනවා. ඉතින් එයා කියනවා ඔයා මගේ තාත්තා. හැබැයි මං ඔයාව මැරුවා කියලා. ඉතින් ඔය අතරේ ඊට පස්සේ අපිට පෙන්නනවා ගුණා එයාගේ අම්මා පාපන්න. ඉතින් පරණ සිදුවීමක් අතීත සිදුවීමක්. ඉතින් ඒ පාපන්න කියන්නේ ගොඩක් නරක කෙනෙක්. ගුණාගේ අම්මා ඇත්තටම කැමති නැහැ මෙයාට. එයාට කැමති නැති නිසාම ගුණාගේ කලින් නම විෂ්ණු. ඉතින් මේ විෂ්ණු කියන නමත් මෙයාගේ අම්මා අයින් කරනවා. මොකද ගුණාගේ තාත්තා එහෙම නැත්නම් පාපන්න තියපු නම නිසා. මෙයා කියනවා අද ඉඳන් ඔයා මේ විෂ්ණු නෙමෙයි. ඔයා ගුණා. කවුරු හරි ඔයාගේ නම මොකද්ද කියලා ඇහුවොත් ඔයා කියන්නේ ඔයාගේ නම ගුණා කියලා. ඉතින් ඒ විදිහට ගුණාගේ අම්මා එයාගේ නමත් වෙනස් කරනවා තාත්තට කැමති නැතිම නිසා. ඉතින් ඒ වගේම ගුණා කියන්නේ පොඩි කාලෙම හිරගෙදරට ගියපු කෙනෙක්. ඉතින් ඒ ගුණා හිරගෙදරට යන්න මොකද්ද මුල් වෙන සිදුවීම කියලා අපිට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ හිරගෙදරේදී තමයි ගුණාට මේ ඒ ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරියව සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ පොලිස් නිලධාරියයි ගුණයි ගොඩක් එකතු වෙලා තමයි වැඩ කරන්නේ. ඉතින් මේ සිදුවීම එක්ක ගුණාගේ බොසුයි ශ්‍රී එකතු වෙනවා. මොකද ගුණාගේ බොස් ගුණත් එක්ක ගොඩක් වෛරයෙන් ඉන්නේ. එයා පාපන්නගේ පුතා නිසා. ඉතින් මෙයාලා කට්ටිය එකතු වෙලා ශේෂුව මරලා දානවා. ඉතින් මේ වෙලාවේ මෙයාලා කොහොම හරි ශේෂුව මරලා දාලා එතනින් නවතින්නේ නැහැ. මෙයාලා ගෝල්ඩ් කියන ගුණාගේ යාළුවව අල්ලගෙන ගුණාගේ අනිත් යාළුවා පුන්ටර්. ඉතින් පුන්ටර්වත් මරලා දාන්න කියනවා මේ ගෝල්ඩ්ට. ඉතින් ගෝල්ඩ් මේ විදිහටම පුන්ටර්ව මරලා දාලා ෆොටෝ එකක් ගහලා යවනවා ශ්‍රීට. ඉතින් ඊට පස්සේ ඒ සිදුවීමෙන් පස්සේ ඇත්තටම ගෝල්ඩ් පුන්ටර්ට බොරුවක් කරන්නේ සහ ගුණාටත් බොරුවක් කරන්නේ. ඉතින් යාළුකම පෙන්නලා මේ විදිහට තමන්ගේ යාළුවම මරලා දානවා. මරලා දාලා ගුණාට බොරු කියනවා. එයාලා මම බලාගෙන ඉද්දිම ශ්‍රීගේ කට්ටිය ඇවිල්ලා පුන්ටර්ව මරලා දැම්මා කියලා. ඉතින් මේකට ගොඩක් තරහින් ගුණා යනවා ශ්‍රීගේ ගෙදරට. ඉතින් මේ වෙලාවේදී ශ්‍රීට මේ ගෝල්ඩ් කෝල් කරලා කියනවා ඔන්න මෙයා එනවා ගොඩක් තරහින් තමයි ඉන්නේ. හැබැයි ඔයාලා කවුරුත් එකතු වෙන එකක් නැහැ. සහ ඔයාලා කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ. පරිස්සම් වෙන්න කියන.
ඉතින් මේ ශ්‍රීගේ ගෙදර ඉන්න කට්ටිය කොහොමත් ගුණාට බයයි. ගුණා දැකපු ගමන් ඒ කට්ටියට බය, ඒ කට්ටියට බය හිතෙන, ඒ කට්ටිය බය වෙනවා. කොහොම හරි ගුණා ගිහලා එතන ඉන්න සේරටම ගහනවා. ගහලා ඉවරනාට පස්සේ ශ්‍රී සහ ගුණාගේ කලින් බොස් කියනවා ඔයාට දැන් මේ සේරම මැරුවා. හැබැයි ඔයාට දැන් එක දෙයක් මතක් කරගන්න වෙනවා සහ දෙන්නෙක් ඉන්නවාට බේරගන්න. ඒ තමයි ඔයාගේ පෙම්වතිය සහ ඔයාගේ අම්මා. ඒ දෙන්නා එක්කෙනෙක් ඔයා තෝරගන්න කියලා. ඉතින් ගුණාව මේ විදිහට යාලා වරායට යවනවා වෙන වැඩකට. ඔය අතරේ ගුණාගේ කලින් බොස් ගිහිල්ලා ගුණාගේ ගෙදරින් කෑම කාලා එයාගේ අම්මත් එක්ක කතා කරනවා පෙන්නනවා. ඒ වගේම ඊට පස්සේ අපිට පෙන්නනවා ගුණාගේ අම්මා ගුණාගේ කලින් බොස්ට කියනවා මෙයාගේ තාත්තා ගැන එහෙම නැත්නම් පාපන්න ගැන විස්තරේ. ඉතින් පාපන්නට මෙයා කොහොම හරි රස්සාවක් හොයලා දෙනවා. ඒ රස්සාව ඩ්‍රයිවිං රස්සාවක්. ඉතින් මෙයාට තියෙන ගෑල් ළමයි 3 දෙනෙක්ව යම්කිසි තැනකට ගිහින් දාන්න. ඉතින් මෙයා ඒ ගෑල් ළමයි 3 දෙනාව අරගෙන ඇවිල්ලා එයාට නම්ම ගන්න බැරුව හිටපු නිලධාරීන්ට ලිංගික අල්ලස් විදියට මේ ළමයි 3 දෙනාව දෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ එක ළමෙක් බිමට පැනලා මැරෙනවා. කොහොම හරි මෙයා මේ ළමයි 3 දෙනාවම වාහනේට දාලා පුච්චලා දානවා. ඉතින් ඒ වෙලාවේදී ගුණාගේ අම්මා ඇවිල්ලා ඇත්තටම පාපන්නට බයිනවා. ඔයා මොකද්ද ඒ කරපු වැඩේ? ළමයි 3 දෙනා මැරුවා. තමුසෙනම් කවදාවත් හදන්න බැරි මිනිහෙක් කියලා. ඉතින් මේ වෙලාවේ පාපන්න කොහොම හරි ගුණාගේ අම්මව මරලා දාන්න හදනවා. ඊට පස්සේ ඒ වෙලාවේ ගුණා කියනවා නේ තාත්තේ එපා අම්මව මරන්න එපා. ඔයා කියන ඕනම දෙයක් මම කරන්නම් කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් මේ ගෑල් ළමයි 3 දෙනා උඹ මැරුවා කියලා පිළි අරගෙන උඹ හිරේට ඵලයන් කියලා. ඉතින් ওই විදිහට තමයි ගුණා හිරේ යන්නේ. ඉතින් ඒ වෙලාවේදී ගුණා කොහොම හරි අන්තිමට මේ සිදුවීම් වලින් පස්සේ වරායට එවනවා. වරායට එවලා ඉද්දි එයාගේ පෙම්වතිගේ තාත්තා ඇවිල්ලා එයාට වෙඩි තියනවා. ශ්‍රී කතා කරලා කියනවා ගුණාගේ පෙම්වතිගේ තාත්තට ඔයා ගුණාව මරන්න කියපු එක මං ඔයාගේ දුවට කියනවා. එහෙම නැත්නම් ඔයා ඔයාගේ දුවගේ පෙම්වතාව එහෙම නැත්නම් ගුණාව මරලා දාන්න කියලා. ඉතින් ওই සිද්ධිය මෙයා ගුණාට කියනවා. කියලා අනිත් පැත්තට ගුණා හැරලා යන්න යනකොටම ගුණාට යකඩ පොල්ලකින් ඔලුවට ගහලා වට්ටලා දානවා. ඉතින් මේ සිද්ධිය මෙයා කියනවා ගුණාගේ කලින් බොස්ට. ඊට පස්සේ ගුණාගේ කලින් බොස් එයාගේ අම්මවයි පෙම්වතියව දෙන්නම අරගෙන යනවා වරායට. ඉතින් මේ වෙලාවේදී ගුණාව බැඳලා ඉන්නේ වරායේ. ඉතින් මෙයාලා ගෝල්ඩන් අතර පිහියක් දීලා කියනවා ගුණාව මරලා දාන්න කියලා. හැබැයි ගුණා ගෝල්ඩන්ට පිහියෙන් අනින්නේ නැහැ. ගුණා ගෝල්ඩන්ට පිහියෙන් ඇන්න වගේ බොරුවට පෙන්නුවත් ඇත්තටම ගුණා අන්නන්නේ නැහැ. මේ කට්ටිය ගෝල්ඩන් ගුණාට අයින් නැතුව මේගොල්ලෝ එකතු වෙලා තමයි මේ වැඩ සියරම ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී ගෝල්ඩන් මනාපු පුන්ටරුත් ඇත්තටම එනවා. ඒ කියන්නේ මේ සේරවම මෙයා රවට්ටලා මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ වැඩ සියරම කරලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ ගුණා බැඳලා තිබ්බ පටිය ගෝල්ඩ්ම කපලා දානවා. කපලා දාලා මේ සේරට මෙයා ගහනවා. ගහලා එතන හිටපු ගුණාගේ ප්‍රතිවාදී කණ්ඩායමේ හිටපු සේරම එතකොට ශ්‍රීගේ කණ්ඩායමේ ශ්‍රීගේ ගෝලයෝ සහ ගුණාගේ කලින් බොස් මේ සේරටම මෙයා වෙඩි තියලා ගහලා මරලා දානවා. ඉතින් ওই විදිහට තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් ගුණා තමන්ගේ තාත්තව එහෙම නැත්නම් පාපන්නව තමන්ට සහ තමන්ගේ අම්මට කරපු ඒ වැරදි වලට පාපන්නවත් මරලා දානවා. ඒ වගේම ගුණාගේ කලින් බොස්වත් මරලා දානවා සහ එයාගේ කණ්ඩායම සහ මුලින්ම මෙයා නැති කරලා දානවා. ඉතින් එයා කියනවා මේ කණ්ඩායම එකක්වත් තියන්නේ නැතුව සේරම මරලා දානවා කියලා එයා පොරොන්දු වෙච්ච විදිහටම මේ අසාධාරණ වැඩ මිනිස්සුන්ට වැරදි කරපු මේ සියලුම දෙනාව මරලා දානවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලත් මේ මූවි එක බලන්න සුපිරි ඇක්ෂන් මූවි එකක්. ඉතින් මේ මූවි එක ඉවරනකම් මගෙත් එක්ක රැඳලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ මූවි එක හොඳ නම් ක්‍රිෂාන් මූවි රිවිව් YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න වෙනකම් මම ඔයාලෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි සියලුම දෙනාට.